බඩේ තෙල් අඩු කරන පැපොල් ඇට. බොහෝ විට පැපොල් ගෙඩිය කාලා විසි කරන පැපොල් ඇටවලට මේ තරම් දෙයක් කරන්න පුළුවන් කියලා ඔයාලා දැනගෙන හිටියේද? ආහාර දිරවීම, විෂ ඉවත් කිරීම සහ අක්මාවට සහාය වීම කියන විශේෂ ගුණාංග රැසක් පැපොල් ඇටවල විශේෂයෙන් තිබෙනවා. අපි බලමු පැපොල් ඇට කොහොමද ආහාර සඳහා යොදාගන්නේ කියලා. 1. බීජ වියලීම. ඉදුණු පැපොල් බීජ තෝරාගෙන ඒවා ඉතා දැඩි වන තෙක් එලිමහනේ හෝ විජලන යන්ත්‍රයකින් වියලීමට ඉඩ දෙන්න. 2. කුඩු සකස් කිරීම. වියලුණු පසු ඒවා ඇඹරුම් යන්ත්‍රයකින් හෝ බ්ලෙන්ඩරයකින් කුඩු කරගන්න. 3. ලෙමන් යුෂ සමග මිශ්‍ර කරන්න. රස කිරීම සඳහා ලෙමන් යුෂ හෝ නැවුම් දෙහි සමග කුඩා තේ හැන්දක කුඩු මිශ්‍ර කරන්න. 4. මධ්‍යස්තව පරිභෝජනය. ආහාර වේලකට පෙර දින කිහිපයක් මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණයක් පානය කරන්න. පැපොල් බීජ බලවත්, ඒවා අනිසි ලෙස භාවිතා නොකරන්න සහ දිගුකාලීන භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.